Hello, hello ළමයි. ඔන්න අද අරන් ආවේ down south tour එක. ඔන්න පාදයාත්‍රාව ගිහින් ආවට පස්සේ අපේ යාළුවෝ සෙට් එක ආයෙ හම්බුනේ මෙන්න මේ ටුවර් එකෙන් තමයි. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. අපි බලමු මොකද වුනේ කියලා. ආදරේ අවසලා ආදරේ නමින් දෙවුරලා නොකියම යන්න ගියා. ආදරේ කී කතා අද ගොළු වෙලා නොකියම යන්න ගියා. ඉතින් ඔන්න උදේ 4 වෙනකොට නැගිටලා ලෑස්ති වෙලා මං දැන් මේ කොටුවට යන්න තමයි හදන්නේ. ගාල්ලට යන්නේ ට්‍රේන් එකේ. ට්‍රේන් එක තියෙන 6:10ට. ඉතින් 6:10 වෙනකොට මම කොටුවේ ඉන්න ඕනේ. ඔන්න ට්‍රිප් එකට මෙහෙ යන ඉතුරු දෙන්නවත් අහුලගෙන ඉතාමත්ම වේලාසනින් කොටුවේ ස්ටේෂන් එකට ආව හැටි තමයි මේ. ආව නෙවෙයි දිව්වා. ඉතින් ළමයි අපි කොච්චර වෙලාසනින් ඇවිල්ලාද කියනවනම් බස් එකෙන් බහිනකොටම ස්ටේෂන් එකේ ඇනවුස් කරනවා ට්‍රේන් එක එනවා කියලා. කොටුවෙන් ට්‍රේන් එක අරගෙන කිලිම අම්මලංගොඩට යන්න තමයි යන්නේ. දැන් ට්‍රේන් එක එනවා. දඩිපිඩි ගාලා දුවගෙන ගිහින් ට්‍රේන් එකට නැග්ගට මොකද අපිට සීට් නම් හම්බුනේ නැහැ. සීට් හම්බුනේ නැහැ කියලා අපි සැලුන්නේ. අපි ගියා ෆුඩ් බෝඩ් එකට. ඉතින් ගාල්ලට යනකම් ෆුඩ් බෝඩ් එකේ තමයි ගියේ. දැන් ඉන්නේ හාර දුරේ. ඔන්න අම්බලංගොඩට ඇවිල්ලා ඉන්නේ. මෙතනින් දැන් එනවා යාළුවෝ ටික අපිව ගන්න. ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නම් ඉස්සරහට මේ අපේ කට්ටිය. ඉස්සරහින් ඉන්නේ පාදයාත්‍රාව ගිහපු ටීම් එකම. ඔන්න මේ ටික තමයි හොඳම. විනාඩි 3න් ගන්නනවා කියලා පැය භාගයක් අපි ස්ටේෂන් එකේ තියාගෙන ඉඳපු ඉසුරු අයියාට මගේ හද පිරිමෙව්වා එක. ඉතින් එයා එනකන් අපි ෆොටෝස් එහෙමත් අරගෙන උදේ කෑම එකත් මෙතනින්ම ගත්තා. ෆොටෝෂූට් ෆොටෝග්‍රැෆර් ගන්න එනවාකෝ මිනිස්සයා තාම නැහැ. අපිව ගන්න එනවාකෝ මිනිස්සයා කෝ. නේ මන් දන්නේ එනවා කිව්වා. දැන් එනවලු විනාඩි 5යිලු. දැන් පැය භාගයක් විතර තිස්සිලා විනාඩි 5යි. නේ මන් දැක්කරවා. මේ කීයට දෙනවා කිව්වේ? හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නද ඔයගොල්ලෝ? හයි. උදේට පටන් කරගෙන උදේම වැඩ පටන් ගත්තා. ඒ කියන්නේ මේ රැයි නම් පටන් ගන්න පටන් ගත්තේ.
බොක්කන උඩ මල කේන්දීලා හොඳ ගමේ යන්න වගේ නවා. good morning ඔහොමද ඉතින් සුබ දැසන. පියා මුලින්ම මේ වෙස් මුණු බලන්න. අම්බලන්ගොඩ. පියාව යාළුවනේ කීල්ස් එකට වෙස් මුණු බලන්න තාම මේ ඇරලා නැහැ. තමයි උදේම ගිහින් තියෙන වෙස් මුණු බලන්න. මොනේලා පාරේ බස් තියෙනවා යයි තමයි. තාම වහලා. වහලා නේද? මියුසියම් එක ඇතුළේ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. වර්ක්ෂොප් එක විතර පොඩ්ඩක් වීඩියෝ කරගෙන ආවා. දැන් යනවා කෙලින්ම කැස් බෑව බලන්න. අද බලාගෙන යන්න නෑද? අගවාඩේ මම කටියන කන් ඉන්නේ. අතන වයිෆ්ලා දෙන්නත් එක්ක ඉන්නේ. කොහොම එනකන් ඉන්නේ. ඔක්කොම ඒවි කොහොමද 12 විතර ඒවි ඔක්කොම මේ දේවල් පැත්තේ යනවද දැන්? කැස් බෑව බලන්න යනවා කිව්වට අපේ ඉතුරු කට්ටිය චුට්ටක් පරක් වෙනවා කිව්ව නිසා අපි හැමම ඉස්සුරු අයලා ගෙදරට ගියා. කට්ටිය සේරෝම ආවට පස්සේ ඔන්න නැවතත් කැස් බෑව බැලීම සඳහා අපි අහුන්ගල්ලට පිටත් වුණා. good morning මාත්. දැන් හරි. ඉතින් යනවා අපි කැස් බෑව බලන්න. අහුන්ගල්ලේ තමයි ඉන්නේ. චූටි කාලෙ මෙතැන්ට ආවට පස්සේ ළමයි ඔන්න අද තමයි ආය පාරක් මෙතැන්ට එන්න පුළුවන් වුණේ. ඉතින් කැස් බෑව ගැන වගේම මෙතන ඉන්න මාළු ගැනත් ලොකු විස්තරයක් මෙයාලා අපිට කියල දුන්නා. මිස්තරි වැඩේ වලට ඒ බිත්තර දාන විදිහට හදලා තින්නේ. ඔව් ඔය කිව් ඒක හදලා තින්නේ කැස් බෑවෙක් බිත්තර දාන විදිහට. නාම කැස් බෑව ඉන්ටන්ඩ්. ඉතලා බැලුවේ මාළු. ඉන්න මෙතන ඉන්න ලස්සන දෙන්නේ අර කාටුන් වල එහෙම දැකලා ඉන්න තාලේ දෙන්නේ අර ෂොප් නෝඩට ආව එකෙක් ගෙදර රන් දෙන්න දෙන්නද පියවිල්ල ඉන්නේ මෝරු බලන්න. මාරම ලස්සන. ඉතින්
ඒක කැටි කරන්න ආසාවක් තියෙනවා පොඩ්ඩක්. කැස් බෑවොයි මෝරුයි ඇති වෙන්න බලාගෙන ඔන්න ඉතින් ඊළඟට අපි සූදානම් වුණේ මූදට පනින්න යන්න. එස් බෑ වල ඉවරයි. දැන් නාන්න දියන්නේ අපිට ඊගාවට. නම්බර ඉල්ලගෙන. වව් දියගේ ඉදිරියට ඉන්නවා. සරිතයි මොකද කියන්නේ? ඉල්ල දෙන්න නම්බරේ. ආයෙ බලන්න ගන්න. ඉතින් කියවක් බලන්න. ඉදිරිය එක්කත් එපා. බාගේ ගෑන්ටිය. කැස් බෑව බලලා දැන් අපි ගෙලින් යනවා නාන්න හික්කඩුවට. යා. ඩවුන් සවුත් ට්‍රිප් එකේ හොඳ මාර්ගය. Let's go. මරි දැන්. හොරෙන් බලන්නේ කිව්වා. හරි. දැන් යනවා හික්කඩුවට. අන්න මං ආවා හික්කඩුවට. දැන් තියෙන්නේ කෙලින්ම නාන්න. නාන්න යන්නේ. මේ ට්‍රිප් එක ප්ලෑන් කරේ අපි පාද යාත්‍රාවේ ගිහපු අය දැන් දවස් දෙකක් සෙනසුරාදා ඉරිදා අද ඉතින් සෙනසුරාදා දැන් අද බීච් එකේ නාලා ඊට පස්සේ අපි යනවා කය ගිහිල්ලා ඊට පස්සේ ගෙලින්ම ඉසුරුවයලා ගෙදරට ගිහිල්ලා හෙට තමයි ඉතුරු වැඩ ටික ප්ලෑන් කරලා බලන්න ඕනේ. හැමදාම ගේන්නේ කැම්පින් බ්ලොග් එකක් නැත්නම් කොහේ හරි හයික් එකක් ගිහිපු එකක් ඕවනේ. ඉතින් අද වෙනසකටත් එක්ක මම අරන් ආවේ මේ බ්ලොග් එක. මුදලන් ටිකක් සැරයි මේ වාරකන් ගානේ ඔෆ් සීසන්. ඉතින් රැල්ල පුරාම සැරයි. අඩුවේ තමයි පොඩ්ඩක් හරි මේ රැල්ල සැර අඩු. දෙන්නෙක් බහැලා ඉන්නවා දැන්ට මට පැත්තේ. නිඥාන දැන්ට කංකාලෙට මේ මුහුදට ගොඩ බාහු මාළු දුන්නේනේ. මාළු දුන්නේනේ. මෝරු දුන්නේනේ. වැලිමාලිය මොකද? ප්ලෑන් එක කරන්න ගියක් අතට. කාලා වැලිමාලිගා හදනවා. මේක මේ කැම්පින් බ්ලොග් එකක් නෙවෙයි. අනේ. මේ සත්‍ය ගාත්. ගාතනේ. ඉර ටිකක් ආවනේ. අයිට දෙන්න. කාණුව. යෝගන්. මුම්බයි මුල්දේ කොන්. අපි දැන් නාලේ ඉවර වෙලා ඔන්න දැන් කන්ද තමයි යන්නේ. ඉඳ මන්දේ වලට කට්ටිය හඳුන්වලා දෙන්න ඉන්නේ. මෙතන ඉන්න ඔක්කොම පාද යාත්‍රාව ගිහපු සෙට් එක. මෙතන ඉන්න අපේ තිමීෂ් අයියා. හයි.
හෙලෝ හයි කියන්නේ මේ ප්‍රියන්ත අංකල්ගේ පුතා. හරිද? ඉරිතොටිය පාර පැල්ල වෙන්නන්න. මේ ඉන්න අපේ ප්‍රියන්ත අංකල්. ඉසුරු අයියා. හයි. මේ ප්‍රියන්ත අංකල්ගේ වයස ඉන්නවා. කොහොමද ඉලුම් අයියා? මේ අපේ අලි පැටියා ඉන්නවා. සිග්නල් එකේ අයිතිකාරයෙක් පුතා. මේ සිග්නල් එකේ අයිතිකාරයෙක් පුතා. කොහොම සාරිත් අයියා එන්න අපේ. හෙලෝ. හෙලෝ. තව දෙන්නේ කඩුයි. පාරකේද? දෙන්න ඇතුලේ. තව දෙන්නේ කඩුයි. කොයි දෙන්න? ඒ දෙන්නම ඇතුලේ. කායගේ දෙන්න. කියන්න. මේ ඉන්න අපේ ඩිලාන් අයියා. එතන ඉන්නවා ඩිලාන් අයියාගේ වයිෆ්. හයි කියන්න. හයි. එයාලා මේකප් දානවා. ඉතින් යනවා කන්න. හරිද? තුන්නේ අරකට. කේස් යන්නේ. තිබ්බත් කරන්න දෙන්නේ නැහැ. ඔව් දෙය තිබ්බත් කරන්න දෙන්නේ කේස් නෑ. දෙන්නේ නැද්ද? නෑ. හරි. අර වරහනේ මොකක් කරේ අරන් කියනම් කොහොමද නැහැ ඕක. කන්න යන්නේ. අපි කන්නයි යන්නේ. අපි කන්නයි යන්නේ. අන්න එපා. අයියෝ. කන්නයි යන්නේ. මොන්න යන්නේ. මොන්නනේ. බීරේ කරන්න පුළුවන් මේ මේකේ කලාව තියෙන්නේ. මා. තනිකර නම් ලියලා විතරයි නේගේ. මෙන් බලන්න මේ. අනිකර ඕලට මේ නම් ලියලා තියෙන්නේ. ඒක මාරුනේ. හයි. වාදයන් මොකක්ද හිතන්නේ අද දවස ගැන? තාම තව තියෙනවා අපිට. කොහෙද ඊගාට යන්න තියෙන්නේ? ඊළඟට කයක් කරන්න. කයක් කරන්න තියෙන්නේ. ඊට පස්සේ කලින් කයක් කරලා තියෙනවද? එන එක්ස්පීරියන්ස් තියෙනවනේ අපිට වැඩ පෙන්නන්නේ නම්. ඊට වෙන්නද? ඔයාලා මොකද දවස ගැන හිතන්නේ? දවසක වාඩ කොහමද දවස? මට හොඳයි යන් වලගේ මේ ඔය දෙන්න මොකද දවස ගැන හිතන්නේ? ඒක පාට ඇහුවම ඉතින් කියන්න පුළුවන්. ඔයාලා ලෑස්ති වෙන්න දෙන්න අපිට. ඔයාලා මොකද අපිට ලෑස්ති වෙන්න ඕනේ පොඩි. මම හෙට අහලා කියන්න. මුළු ට්‍රිප් එක ගැනම අහලා හෙට කියන්න. අපේ ටීම් එක දැන් නිකන් ගෲප් එක අහුලා ගත්තා. කොහොමද? ඉවරයි දැන් කෙලින්ම කයක් කරන් තමයි යන්නේ. මොකද්ද කයකින් යන්න. Let's go. කොහොමද? යාළුවනේ අපි ආවොන්න කයකින් ඔන්න මෙතන තමයි ප්ලේස් එක. ඉතින් පාල්කින් තමයි යන්න තියෙන්නේ. Excuse me. අයියෝ මේක Still. මෙතෙන් තමයි ප්ලේස් එක. අපි පස් දෙනා 10ක් දී. අපේ හැමෝගෙම කීයක් බිවද? කීයක් බිවද දිනුගයි? 10යි. 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 ආ දෙක පහක් බිව්වද?
අපි කන බොන මිනිස්සු ඇත්තට මේක රහයි ඈ. රසයි. මේ මුං වැඩේ බදාලා රස හදලා තිබ්බා. ඕ ගැවුවා සුපිරි ගේමක් ඈ. අනේ කිඹුලෙක් යනවා. හා කොහෙන්ද මම යන්න තනියේ අපිට කව එකක් දුන්නා. එක බෝට් එකකට ඔය රොප්පිනි දස බලලා කියන්න යන්නේ අපි නිදාගෙන නැගිට කෑ ගහන්න එපා. අපි යන්නේ ඉතින් මෙතැන්දී මෙයාලා මේ කයක් කරන එක ගැන ගොඩාක් උපදෙස් දීලා තමයි අපිව ගඟට බැස්සුවේ. ඔයාලත් ඩවුන් සවුත් එනවනම් මේ ප්ලේස් එකෙන් කයක් කරන්න අමතක කරන්න එපා. මම නම්බරේ පහලින් දාන්නම්. මෙයාලව කන්ටැක්ට් කරගන්න. මේක සුපිරි එක්ස්පීරියන්ස් එකක්. බයි මාදුගගෙන් හම්බෙමු සුරොයි යා ඔයා තමයි කැප්ටන් නේ. ඒ මේ කරුණාව. ඇමරිකාවේ. කරුණාව. ටටා හබුල නැතුව ටටා. අපි යන්නේ අබල් ගන්න පිටිපස්සේ ඉන්න එක්කනට රැගීම අපි එන්ටර් වුණා වැඩේට ස්ටික් එක ඔයාලා අපි කයකින් ආවා කට්ටි ඉස්සරහන පිටිපස්සේ යනවා අපල් ගන්නවා කමයි වීඩියෝ එක ඔව් ටීවී සහ බල් ගන්නවා පාරමී වීඩියෝ කරනවා ඔතන රේස් එකක් යන්නේ අද අපි සන්සෙට් බලන්නේ හයිකින් කරන ගමන්මයි නේද කයකින් කරන ගමන් සන්සෙට් බලනවා කිව්වට අපිට එදා සන්සෙට් නම් බලාගන්න උන්නේ මොකද අහස තනිකරම වලාකුළුවෙන් වැහිලා තිබ්බේ. ඉතින් ඒක හින්දා අපිට සන්සෙට් එකක් නම් බලාගන්න උනේ නැහැ. කොහෙද අර යන්නේ? ඔය zoom කරලා ගන්න zoom කොහෙද අර යන්නේ ගස් අස්සේ? ඒ ගස් අසරේ ගඟේ දාන්න එපා. නම් පොඩ්ඩක් දැල්ල කරයි.
අපේ කට්ටිය ගොඩක් ඉස්සරහින් ඉන්නේ. අපේ වීඩියෝ කරන්න ගිහිල්ලා පරක් වුණා. මෙතන කට්ටියක් මාළු අල්ලනවා. තාම අඩිය පේනවා. හලෝ. මගේ රත්තරන් යාළුවනේ. හෙලෝ මගේ රත්තරන් යාළුවනේ. රත්තරන් යාළුවා ඈත රත්තරන් යාළුවෝ එක එක තැන්වල. අහුල ගන්න වෙනවා දැන් ගිහිල්ලා කොහොම? ගමු ඇටෙන්ට් එක. ඈ? ගමු ඇටෙන්ට් එක. අහුල ගත්තා එක එක තැන්වල. හරි අපගත්තේ. අහුල ගත්තා එක එක තැන්වල. ඉස්සර හැප්පෙන්න යන්නේ. ඔව්. හැප්පෙන්න යන්නේ. අයියෝ. මොකද්ද කරන්න හදන්නේ? මොකද්ද කරේ? ඉස්සර කැලේ යනවා රත්තරන් යාළුවා එක්කනේ ඇටෙන්ට්. මොකද්ද? කැලේ යනවා. අපි කැලේ යනවා. ඔන්න ඇක්සිඩන්ට් එක වෙන්න යන්නේ. ඩ්‍රයිවර් හොඳයි. ඕ ඇක්සිඩන්ට් වතුර ඕනද? වතුර ඕනේ. වතුර තියෙනවා අපිට. ලාභයි. අඩෝ අර ඉංගම් බෝල කඩලා. නෝ ගැන ගහපන්. කජු කජේ ගාල්ලේ. අන්න හරි අපිවත් ඇදගෙන යන් ඔය දෙන්න. ආ මැද බෝලලා ඉස්සරහට. බස් එකක් ගිනේ. මේ පොඩ්ඩක් ඉන්න. බස් එකක් හලෝ. හලෝ මගේ රත්තරන් යාළුවනේ. හලෝ මගේ රත්තරන් යාළුවනේ. අපි රත්තරන් අපි කලපුව මැද්දේ ඉන්නේ. ඉන්නේ. කලපුව මැද්දේ. අපිට තෙමිලා දී. ඔව් දකුණේ භාෂාව ගේන්න ඕනේ මේක. මේ ඔයාලා සනීපෙන් ඉන්න වේ. හොඳ වැඩේ වේ. අපි කලපුව මැද්දේ ඉන්නේ. තව ටිකක් මේ යන්නත් ඕනේ. තාපොට්ටෙන් අපි ටිකක් හැප්පෙනවා. හැප්පෙනවා. තාපොට්ටෙන් අපි දෙකොල්ලම යනවා. මේ ඔයාලා සනීපෙන් ඉන්නවා. හැපෙන්නේ. දව් සවුත් කලබන්න තමයි ඇවිල්ලා ඉන්නේ. කැලබිලා තියන්නේ උදේ ඉඳන්. අව පින්න තත් එක දීලා ආව පිටන සත් එක. හැමදාම යන්නේ කැම්පින්නේ. අද විතරයි. ඇති මට හරිද? ඉස්සෙල්ලන්න කතා කරනවා අර අංකෝ. දෙකට වෙනින්න කරන කවල්ල. එතනම් පට්ට ලස්සන. ගහ ඇතුලේ ඉන්නේ. ගහ ඇතුලේ ඉන්නේ. යන්න බෑ අන්තන. අර මෙතන ළමයි මේ ගහුඩ නැගලා ෆොටෝස් වීඩියෝස් ගන්න පුළුවන්. ඉතින් කොහොම හරි මෙතනින් පස්සේ ගත්තු ගොඩාක් වීඩියෝස් කැමරාවේ රෙකෝඩ්ලා තිබ්බේ නැහැ.
ගේන්න ඕනේ. දෙන්න බලන්න. මං කියන්නම් කාලා මොන වගේද කියලා. කොච්චි නන්නේ කරවින්චරයි. ගන්න දත් පුට්ටම ගේන්න ඕනේ ඒක. මේ කොහෙටද යන්නේ? ඈ දිනුමයි. මේ කුරුදු අයිලන්ඩ් එකේද? කුරුදු කුරුදු අත්ත. කුරුදු අත්ත. කුරුදු අත්ත බලන්න. කුරුදු අත්ත. කොළඹ හත. යන්නේ ඉස්සෙල්ලා. නේ? දෙලු මේ බලන්න. කුරුදු බලන්න. මෙයා දෝනේ අර ඒක. ඈ? මෙයා දෝනේ. කෙනෙක්වත් එම. එන මෙයා වරේ. මොකද සම්පූර්ණතාවයක් වශයෙන් දැකිද? අන්න මේක තමයි ඉන්නේ. අන්න මේක තමයි විභාග සම්මත. නැක් විදියට යුරෝප් රටවල් වලට යන පොරොපින් වලට කරන දීපවලට ඒ කන්ද පැත්තේ යස්පතුලේ ගන්න වෝම් වෙනවා. මොකද දැන් ඉන්නේ පාස්. ඒ බුට දන්නේ නැහැ නේද අපේ කරබාර කම් කියන්නේ. එහෙම නෙවෙයි අපි දැක්කේ කරනකොට ඒක විස්තර කරලා දෙනවා මට යනවා කියන්නේ. අපිට අර මැෂින් එකේ තෙල් එකයි වතුර එකයි පිට වෙන්නේ මෙන්න මේ විදිහට මේ වතුර ඒ කුරුළු තෙල්. යෝගම තෙල් එකක් දැකලා තියෙන්නේ ලපාර. ඒ කුරුළු තෙල් එක යටම මොකද තෙල් එක ගන්න තෙල් වැඩි යන තෙල් එකක් වගේ. ඒ තෝරන තෙල් එකක් උඩ පාරෙන් දෙපා ඒ විදිහට. Iya kira kurang ඒකයි ලංකාවේ කුරුඳු මෙච්චර ප්‍රසිද්ධ වෙලා ඒ කියන්නේ කුරුඳු දෙල්ල මේ දෙල්ල ගලවන්න අපිට පිරිමැදීමක් කරන්න ඕනේ පිරිමැදීමට පාවිච්චි කරන්නේ මේ පිත්තල මොකෝ පිත්තලම් පාවිච්චි කරන්නේ මේ පාටට ගන්න ඕන නිසා අපි යකඩ වගේ දෙයකින් මේව කරපු පාට වෙනස් අනේ ඉතින් මොකක් හරි අතපසුවීමකින් ඉරිද දවසේ රෙකෝඩ් කරපු වීඩියෝස් වලින් ඉතුරු වෙලා තිබ්බ මෙන්න මෙච්චරයි ළමයි. තනින් තනින් රෙකෝඩ් වෙලා තිබ්බ වීඩියෝස් ටික කොහොම හරි එකතු කරලා ඔන්න මම මෙදා පාර බ්ලොග් එක ඔයාලත් එක්ක බෙදාගත්තා. ඉතින් ඉරිදා උදේම මාදුගංගේ සෆාරි ගිහිල්ලා ඔරුවැල්ල බීච් එකටත් ගිහිල්ලා අපේ ඩවුන් සවුත් ට්‍රිප් එක ඉවර කළේ මෙන්න මේ විදිහට තමයි. ඉතින් සුපුරුදු පරිදි කෑම්පින් ව්ලොග් එකකින් ඔයාලව ආය හමු වෙනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. See you bye.